කොහොමද ඔයාලට මම කියලා තියෙනවනේ ඔයාලට 2080ක නිමවුමක් ගැන. මෙන්න මෙයා මේ බර්ත්ඩේ පාටි එකක් පෙන්නනවා කියලා ඔයාලා හිතනව නේද? මං කියන්නම්කෝ මොකද්ද මම මේ 2080ක නිමවුමක් ගැන කිව්වේ කියලා. එහෙනම් වීඩියෝ එකේ අන්තිම වෙනකම් බලාගෙන ඉන්න මම මොකද්ද මේ කිව්වේ කියලා බලන්න. මේ මගේ අමේලියා පැංචිගේ පළවෙනි බර්ත්ඩේ එක. ඉතින් මටයි මගේ මහත්තයාටයි ආසාවක් හිතුණා මෙන්න මේ වගේ තැනක තියලා අපේ බබාගේ ෆොටෝස් එහෙම ගන්න. අනේ ඉතින් මගේම වෙලාවට මට හම්බෙන්න තිබ්බ වැටුප නියමිත වෙලාවට මට හම්බුනේ නෑ. ඒ හින්දා මට මගේ බබාගේ බර්ත්ඩේ එකේ වැඩ කටයුතු ටික කරගන්නේ කොහොමද කියලා මායි මහත්තයයි ගොඩාක් කල්පනා කරා. හැබැයි බර්ත්ඩේ වලට ගන්න අයිටම් තියෙන තැන්වලට අපි ගිහිල්ලා බැලුවා කොහොමද බර්ත්ඩේ එකක් ගන්න විදිහ කියලා බලන්න. ඉතින් අපි දෙන්න කරේ ඒකෙන් ඒවගෙන් ගත්තු අයිඩියා වලින් තමයි අපි දෙන්න මේ විදිහට බබාගේ බර්ත්ඩේ එක තියෙන තැන ලස්සනට සරසගත්තේ. ඔය මම බිත්තියේ ලොකුවට ගහලා තියෙන දොරක් වගේ තියෙන්නේ. ඒක ඩිමයි පේපර් වලින් හදලා තියෙන්නේ. ඒ වටේට බැලුම් බෝල් එහෙම අපි ගෙතෙට්ට ගෙනල්ලා ඒවා ඒ විදියට හදලා ලයිට් සෙට් කරා. ඒ වගේම ඉස්සරහා අමේලියා කියලා කේක් එක කපන්න තියෙන මේසේ මම ගත්තේ ගෙදර පොඩි මේසයක් තිබ්බා. ඒ මේසේ වටේට කාඩ්බෝඩ් වට කරලා තමයි එතන මේසෙත් හදාගත්තේ. ඊළඟට මගේ බබාගේ අක්කගේ බබාගේ තියෙන ටෙඩිස් ටික අපි මෙතන ඉස්සරහින් ලස්සනට තියන්න සැරසුවා. ඒත් එක්කම 1 කියලා අපි රිජි ෆෝම් වලින් කපා ගත්තා. කපාගෙන තමයි මේ විදිහට ලස්සනට හදාගත්තේ. ඉතින් මේ විදිහට හදාගන්න කලින් අපි දෙන්න මේ විදිහට මේ තැන මේ විදිහට හදනවා කියලා අපි ප්ලෑන් කරගත්තා. ඒ විදිහට තමයි අපි ඒක ප්ලෑන් කරගත්තු විදිහට හදාගත්තා. ඇත්තටම රෙන්ට් එකට ගත්තා නම් ලොකු වියදමක් යනවා. බර්ත්ඩේ පාටි එකට ආපු කීප දෙනෙකුත් කිව්වා කොහෙන්ද රෙන්ට් එකට ගත්තේ කියලා. ඉතින් අපිට ඒ වගේ දෙයක් අහන්න සතුටුයි. ඒ කියන්නේ අපි මේ හදලා තියෙන එක හොඳටම ලස්සනට හදලා තියෙනවා කියන එකනේ. ඉතින් අපිට මාරම සතුටුයි. මේ තමයි බබාගේ බර්ත්ඩේ එකේ කේක් එක. කේක් එක අපේ අක්කා තමා හදලා දුන්නේ. ඒකත් ලස්සනටම තිබුණා. මේ තමා මගේ අමේලියා බබාගේ බර්ත්ඩේ එකේ ෆොටෝස් ටිකක්. එහෙනම් ඔයාලා මේ ෆොටෝස් ටික බලන්නකෝ. ඒ වගේම තමයි මගේ බබාගේ බර්ත්ඩේ එකේ ෆොටෝස් ටික ගත්තේ මහත්තයාගේ යාළුවෙක්. බර්ත්ඩේ එකේ ෆොටෝස් ටිකත් ලස්සනට තිබුණා. මට ඒ හින්දා ගොඩක් සතුටු හිතුණා. මට රෙන්ට් එකට අරගෙන යන වියදමට වඩා මගේ බබාගේ බර්ත්ඩේ එක ලස්සනට ඒ වගේම අපි දෙන්නගේ අතින්ම නිම කරගන්න පුළුවන් වෙච්ච එක ගැන.